දැන් මේ පෙන්වන්න යන්නේ තවත් මාංශ භක්ෂක ශාකයක්. මේ ඔයගලන්ට මෙතන පේන්නේ අපි දන්න ඔය නිල් මොන රැස්ස කඳුළු රැස්ස වගේ තියෙන වටැස්ස ශාකය. මේ ඩ්‍රොසෙරා බ්‍රූමානි කියන එක. ඉතින් ඔයගලන්ට මං හිතන්නේ කලින් වීඩියෝ එකක මෙතන තියෙනවා වගේ අපි පෙන්නුවා අඩහඳැස්ස ශාකයත්. ඉතින් මේකේ තියෙන්නේ රවුමක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වටයක් වගේ. ඒකයි මේකට වටැස්ස කියන්නේ. උඩින් මලක් එනවා. මේ තියෙන උඩින් එන නටුව වගේ එකේ උඩ කොනේ මලක් එනවා. ඊට අමතරව මේ තියෙන හැම පොඩි චූටි කප් එකක් වගේ තියෙන හැම එකේම තියෙනවා ඇලෙන සුළු මැලියම් වගේ දෙයක්. ඒක තමයි සත්තු ආවම සත්තු ඒකට අහු වෙන්නේ. ඉතින් ඒක අහු වුණාම මාංශභක්ෂක ශාකයක් වුණාම මාංශභක්ෂක ශාකයකට අවශ්‍ය කරන නයිට්‍රජන් ගන්නෙ පසෙන්ට වැඩිය සත්තු ජීර්ණය කරලා චූටි සතුන් වගේ දේවල් අරගෙන. ඉතින් මේකත් මේ වගේ පරිසර පද්ධති වලට කරන අනුවර්තනයක් හැටියට තමයි තියෙන්නේ. ඉතින් අපිට මේ වගේ මාංශභක්ෂක ශාක ගොඩක් හම්බ වෙනවා නම් ඒකෙන් කියන්නේ පසේ පෝෂණය යම්කිසි ප්‍රමාණයකට අඩුයි කියන එක තමයි. ඉතින් ඒක නිසා තමයි ඒකට හැදෙන අනුවර්තනයකට මේ වගේ ශාක හැදිලා තියෙන්නේ. ලස්සන ශාකයක් පරිසරයේ තියෙන තවත් සුන්දර දෙයක්.